හෙලෝ මගේ උන්ට ඉතින් මොකද වෙන්නේ මේ දවස්වල ඔන්න ඉතින් උඹලට අරන් ආවා මචං අප්කමින් වීඩියෝ එකක් ඊළඟට අපිට එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් නමයක් ගැන ඉතින් මචං වීඩියෝ එක ඉවර වෙනකන් අන්තිම වෙනකන් රැඳිලා ඉන්න කියලා මතක් කරනවා එහෙනම් අපි ඉතින් වැඩි කතාවක් නැතුව ඉතින් යමු වීඩියෝ එකට ඉතින් මචං අපේ පළවෙනි ඉවෙන්ට් එක තමයි මෙන්න මේ ඇනිමේෂන් ඉවෙන්ට් එක. ඉතින් මේ ටොනේඩෝ ඇනිමේෂන් එකයි මෙන්න මේ ඇනිමේෂන් එක තමයි අපිට ඊළඟට මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකක් විදිහට එන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකකට ජෙම් 7600ක් විතර රෙඩි කරලා තියාගත්තොත් ඉවෙන්ට් එකම කවර් කරගන්න පුළුවන්. ඉතින් උඹලා දැම්ම මෙම්බර්ෂිප් ගහලා ජෙම් රෙඩි කරලා තියාගන්න කියලා මතක් කරනවා මෙන්න මේ ඉවෙන්ට් එක ආපු ගමන්ම ගන්න. ඉතින් මචං ඊළඟට මම ගෙනාපු ඉවෙන්ට් එක තමයි අපිට ඇවිල්ලා තියෙන සුපිරිම ඉන්කියුබේටර් හයි ෂොටි ගන් ස්කින් ටික එනවා කියලා තියෙනවා ටෝකන් ඩීල් ඉවෙන්ට් එකකට. ඉතින් මෙන්න මේ විදිහට ටෝකන් ඩීල් ඉවෙන්ට් එකකට තමයි අපිට එන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක පන්න ඉම්පෝයන් ගන් ස්කින් දෙකකුත් දෙනවා කියලා තියෙනවා. මේ සුපිරිම ගන් ස්කින් දෙක තමයි රේට් ඔෆ් ෆයර් එක රේන්ජ් එක මූවමන්ට් ස්පීඩ් එක තමයි අඩු කරලා තියෙන්නේ. ඉතින් උඹලා දන්නා මේ ගන් ස්කින් ටික අපිට කලින් ආවා ඒත් එක්ක අපේ පරණ හයි ෂොටි ගන් ස්කින් ටිකකුත් දෙනවා කියලා තියෙනවා. මේකෙන් ප්ලේ කරලා තියෙන අය දන්නවා ඉතින් වදින වෙදිල්ල කොහොමද කියලා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකත් ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තව ටික දවසින් ගේම් එකේ. ඉතින් මම ඊළඟ ඉවෙන්ට් එක තමයි මචං ඔයාලා පට්ට මාස ඉවෙන්ට් එකක් මේක නම් රම්පේජ් බන්ඩල් ටික රිටර්න් කරලා තියෙනවා. රිටර්න් කරනවා කියලා තියෙනවා මචං. දැන් තමයි සර්වර්ස් කීපයක තමයි මේ ඉවෙන්ට් එක අවිලා දෙනවා මෙන්න මේ විදියට ලක් රොයල් ඉවෙන්ට් එකකට. මෙතන ඉතින් සුපිරිම ගන් ස්කින් එකක් තියෙනවා මෙන්න මේ වෙක්ටර් ගන් ස්කින් එක. ඒත් එකම මේ බන්ඩල් කීපයක් දීලා දෙනවා ඉතින් අපේ සර්වර් එකට එනකොට ඉතින් මට මේ වෙන වෙනස් වෙයි ඉතින් බොහෝ දුරට වෙනස් වෙයි OP49 අප්ඩේට් එකෙන් අගහරිය වගේ එනකොට මේ ඉවෙන්ට් එක අපිට එයි ඉතින් මචං මම ගෙනාපු ඊළඟ ඉවෙන්ට් එක තමයි මෙන්න මේ ට්‍රැප් බන්ඩල් ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එකත් එනවා කියලා තියෙනවා මචං අපිට ටෝකන් ඩීල් ඉවෙන්ට් එකකට සුපිරිම බන්ඩල් ටිකක් තමයි මේ ඉවෙන්ට් එකත් එක්ක රිටර්න් කරලා දෙන්නේ. ඉතින් මචං අපේ අන්තිම ඉවෙන්ට් එක තමයි බං කොල්ල ගොඩක් ආසම ඇටැක් ටයිටන් බන්ඩල් එක. ඒක ආයෙ රිටර්න් කරලා තිනවා රිටර්න් කරනවා කියලා තියෙනවා මචං. මේ ඉවෙන්ට් එක නම් බං ගොඩක් කාලෙකින් තමයි මේ විදියට රිටර්න් කරලා තියෙන්නේ. ඉතින් මම මේ හෙලකුටු බන්ඩල් දෙක උඹලට තව ටික දවසකින් ගන්න පුළුවන් මචං. මේ ඉවෙන්ට් එකත් එක්ක ඒ වගේ තමයි හයි ෂොටි ගන් ස්කින් එකක් ආයෙ රිටර්න් කරනවා කියලා තියෙනවා. ඒක ඩැමේජ් දෙකක් තියෙන සුපිරිම හයි ෂොටියක් තමයි ඉතින් සුපිරි නම් වදින හයි ෂොටිය. ඉතින් මචං උඹලට කියන්න දෙයක් තියෙනවා මචං ගොඩක් අය ආසාවෙන් බලන් හිටපු ජෝකර් බන්ඩල් එක මේ පාරත් එනවා කියලා කන්ෆර්ම් කරලා නැහැ. ඉතින් පට්ට තුකයි. හරි බං ඉතින් ඊළඟට එන්න තියෙන ඉවෙන්ට් පහක් ගැන එන්න කලින් උඹලා දැනගත්තා කියලා මං හිතනවා. ඉතින් මේ වගේ අප්කමින් ඉවෙන්ට් ගැන දැනගන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.